ඇත්තටම කිව්වොත් අර නාඩි වැටෙනවා නම් අපි ගෙනල්ලා ජොබ් එක කරගන්න. මොකද ප්‍රොඩක්ෂන් එක රන් කරන්න ඕන නිසා. සූර පප්පගේ පප්පා ගම අපිට ඔන්න මැවිලා පේනවා. මොකද අපි ඔෆිස් එකෙන් එළියට වැස්ස ගමන් ඔන්න 100ක් විතර වට වෙලා ගහගන්න. රයිට්? ගහගත්තේ මොකක්ද වෙන්නේ? අපි එතන කියලා බලපු ගමන් හරි. අම්මා තාත්තා බාප්පා පුංචි නැන්දම්ම මේ ලේඩි මේ ඔක්කොම එතන ඉන්න. ඒ කියන්නේ පවුල් පිටින් ඇවිල්ලා මෙතන වැඩ කරන්න පුළුවන් chance එක අපි දීලා තියෙනවා. මොකද මේ මෑන් පවර් ප්‍රශ්නේ නිසා. ඉතින් ඔගේ තව එකක් තමයි සුපර්වයිසර් කෙනෙක්ට බෑ කිසි වෙලාවක තමන්ගේ යට ඉන්න සේවකයෙක්ට වචනයක්වත් කියන්න. කිව්වම එන්නකො එළියට කිව්වා ළමයා ගේට් එකෙන් පැල එළියට ගියා සුපර්වයිසර් එකා එළියට වෙලා ඉතින් ඕෆ් එක. ඉතින් ළමයා ගාම පුතා මොකක්ද උනේ? ඊට පස්සේ අම්මා කමට බලලා කියනවා බලන්න සර් අපේ ළමයට ෆෝන් කර මැසේජ් කර වද දෙනවා මෙයා යාළු වෙන්න කියලා. අපි කැමති නැහැ ඒක අපේ ළමයා එහෙම ළමෙන් නෙමෙයි සර්. කියලා කියනවා අම්මා පොඩ්ඩක් ඉන්න. පුතා ඔයා කියන්නේ කියලා තියෙනවා. ඔව් සර් මැසේජ් කරනවා ඔයා වද දෙනවා මං කියනවා හරි. ඔයා මැසේජ් කරාද කියනවා අම්මා කරලා කියනවා නෑ සර් අපි දුව එහෙම කරන්නේ නැහැ. මම පොඩ්ඩක් ඉන්න. පුතා ඔයා කියන්නේ ඔයා මැසේජ් කරාද? ඔව් සර් කරා. නෑ සර් මේ සහෝදරකම